ඔයාගේ ප්‍රොෆයිල් පික්චර් එකත් මෙන්න මේ විදියට ප්‍රොෆෙෂනල් විදියට හදාගන්න පුළුවන් ෆ්‍රී AI tool එකක් ගැන කියලා දෙන්න. Oh wow man. අපි අද ඒ ගැන මෙන්න මේ වීඩියෝ එකෙන් කතා කරමු. හරි මුලින්ම ඔයා කරන්න ඕන යන්න ඔයාගේ Chrome browser එකට. හරයිට් මම මගේ Chrome browser එක මෙන්න මේ විදිහට ඕපන් කරගත්තා. ඔයා මෙතන සර්ච් කරන්න ඕන PFP මේක කියලා. PFP මේක. රයිට් ඔයාට ඒතර බලා ගන්න පුළුවන් pfpmaker.com කියලා මෙන්න මෙතන උඩින්ම වෙබ්සයිට් එකක් ඔයාට බලා ගන්න පුළුවන්. ඔයා මෙන්න මේ උඩින්ම තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. රයිට් දැන් ඔයාට බලා ගන්න පුළුවන් pfpmaker.com වෙබ්සයිට් එකේ ඉන්ටර්ෆේස් එක. ඉතින් මෙතන යාලා කියලා තියෙනවා create an awesome profile picture for free. මේක free AI tool එකක්. ඔයාට මේකට කිසිම ගෙවීමක් කරන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් ඔයාගේ profile picture එක professional විදියට මෙතනදී හදාගන්න. මොකද මේක free AI tool එකක් නිසා. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන මෙහෙම පහළට ගියාම create profile picture කියලා මෙන්න මෙතන බටන් එකක් තියෙනවා. අන්න ඒක උඩ ඔයා ක්ලික් කරන්න ඕනේ. රයිට් ඊට පස්සේ අපි මෙන්න මෙහෙම ඉන්ටර්ෆේස් එකකට එනවා. එතනට බලා ගන්න පුළුවන් යටම තියෙනවා upload photo to start කියලා බටන් එකක්. අන්න ඒක උඩ ඔයා ක්ලික් කරන්න ඕන. රයිට් ඔයාලා දැන් කරන්න තියෙන්නේ ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරගන්න ඕන ෆොටෝ එක මෙතනින් ඔයා සිලෙක්ට් කරගන්න ඕන. මම මෙන්න මෙහෙම මගේ ෆොටෝ එකක් මෙතනින් සිලෙක්ට් කරගන්නවා. රයිට් ඔයාලට පේනවා ඇති generating profile pics කියලා මෙතන අපේ ෆොටෝ එක ජෙනරේට් වෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් ෆොටෝස් ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා අපේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරලා. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් ප්‍රොෆෙෂනල් විදිහේ ප්‍රොෆයිල් පික්චර්ස් අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මාරම ලස්සනයි. මාරම ලස්සන ඩිසයින් ගොඩක් එයාලා අපිට දීලා තියෙනවා. මෙන්න මේ දේ ගොඩක් තියෙනවා. ඔයාලට කැමති ෆොටෝ එකක් මෙතනදී ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට පුළුවන් ඔයාලට ඔයාගේ WhatsApp ප්‍රොෆයිල් පික්චර් එක ඔයාගේ Facebook, LinkedIn, ඔයාගේ අනිකුත් සෝෂල් මීඩියා වලට අවශ්‍ය ප්‍රොෆයිල් පික්චර්ස් ප්‍රොෆෙෂනල් විදිහට හදාගන්න ඔයාලට මේ tool එක use කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ CV එකට දාන්න හොඳ ලස්සන ප්‍රොෆෙෂනල් ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න ඔයාලට මේ tool එක use කරන්න පුළුවන්. ඉතින් මේ දේ ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකෙන් උනත් කරගන්න පුළුවන්. ඉතින් ඔයා කරන්න ඕන යන්න ඔයාගේ Chrome browser එකට ගිහිල්ලා search කරන්න මෙන්න මේ විදිහටම pfpmaker.com කියලා. ඊට පස්සේ මෙතන මුලින්ම එන pfpmaker.com කියන වෙබ්සයිට් එකට ඔයා යන්න ගිහිල්ලා කලින් විදිහටම ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරගන්න ඕන ෆොටෝ එක ඔයා මෙතනදී සිලෙක්ට් කරලා ඔයාට ලස්සන ෆොටෝ එකක් මෙතනදී කලින් විදිහටම ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි free AI tool එකක් use කරලා අපි ප්‍රොෆෙෂනල් විදිහේ ප්‍රොෆයිල් පික්චර් එකක් ජෙනරේට් කරගන්නේ. ඉතින් මේ වගේ ටෙක් රිලේටඩ් දේවල් AI tools ගැන දැනගන්න අපේ TechTalk LK YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙ දවසක හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.